අයිබෝන් සාන්ඩි සයින්ස් ඉතින් ගේන තවත් අලුත් වීඩියෝ එකකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එක මම කතා කරන්නේ ඔයා ඩිසයිනර් කෙනෙක් විදිහට ඔයාට මේ ඉංග්‍රීසි භාෂාවේ දැනුවත්කම අවශ්‍යද නැද්ද කියන එක ගැන. ඔයා ලංකාවේ ක්ලයන්ට් කෙනෙක් පිච් කරනවා නම් ඔයාට ඉංග්‍රීසි භාෂාවෙන් එයත් එක්ක ගනුදෙනු කරන එක වැදගත් වෙනවද නැද්ද කියන එක මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මම හිතනවා කවුරුත් මේ වෙනකොට ඩිසයිනර් කෙනෙක් ගැන මේ විදිහට ඉංග්‍රීසි භාෂාවේ තියෙන වැදගත්කම හෝ නැතිකම මේක ගැන කතා කරලා නැතුව ඇති. අද මම වෙන පළවෙනි පාඩම තමයි කතා කරන්නේ. ඉංග්‍රීසි භාෂාවේ වැදගත්කම කොහොමද? ඔයා ඩිසයිනර් කෙනෙක් නම් ඔයාගේ ප්‍රොෆෙෂනල් ඩිසයින් වෘත්තියට. අපි යමු වීඩියෝ එකට. ඔයා දැනටම ෆ්‍රීලාන්සර් අප්වර්ක් ෆයිවර් වගේ ෆොරින් සයිට්ස් එක නැත්තම් මොනවා හරි ෆොරින් ක්ලයන්ට් කෙනෙක් එක්ක වැඩ කරනවා නම් මේ වෙනකොට ඔයාට අනිවාර්යයෙන් මේ නෝඩි ඉංග්‍රීසි භාෂාව ගැන ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ඔයා අනිවාර්යයෙන් ඉංග්‍රීසිත් එක්ක තමයි ඔවුන් එක්ක ගනුදෙනු කරන්නේ. නමුත් අද වීඩියෝ එකේ මම කතා කරන්නේ ඔයා ලංකාවේ ක්ලයන්ට්ස්ලා පිච් කරනවා නම් සාමාන්‍ය බිස්නස් වෙන්න පුළුවන්, මධ්‍ය පරිමාණ, සුළු පරිමාණ, මහා පරිමාණ නැත්නම් ටියුෂන් මාස්ටර්ස්ලා මේ කවුරු හරි කෙනෙක් එක්ක ගනුදෙනු කරනකොට නැත්නම් ඔවුන් පළවෙනි පාට ඔබ අල්ල ගන්නවා නම් පිච් කරනවා නම් ඔයාට ඉංග්‍රීසි භාෂාව වැදගත් වෙනවද නැද්ද කියන එක. ඉතින් මම මේ ගැන කරුණු හතරක් තිස්සේ කතා කරනවා. පළවෙනි එක තමයි client communication. ඔයා කොහොමද client කෙනෙක්ව අල්ලගන්නේ කියන එක. ඉතින් ඔයාට පුළුවන් මම ඩිසයිනර් කෙනෙක් මම මේ දේවල් කරනවා. මට මේ වගේ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. මට මේ වගේ දේවල් කරන්න පුළුවන් වගේ මැසේජ් එකක් සිංහලෙන් ටයිප් කරලා ඊමේල් එකකින් නැත්නම් මැසේජ් එකකින් WhatsApp මැසේජ් එකකින් client කෙනෙක්ට යවලා ඔයාට ජොබ් එකක් ගන්න. ඒ වගේම ඔයාට පුළුවන් ඉංග්‍රීසි වලින් ඒක ටයිප් කරලා ඒ ක්ලයන්ට් මැසේජ් එකක් නැත්නම් ඊමේල් එකක් දාන්න. ඔයා නිකන් හිතලා බලන්න ඔයා මේ යවන මැසේජ් එක බලන කෙනා වැඩියෙන්ම කැමති වෙන්නේ ඔයා සිංහලෙන් මේක එවන එකටද ඔයා ඉංග්‍රීසි වලින් එවන එකටද? නිකන් හිතන්න ඔයාට ඩිසයිනර් කෙනෙක් විදිහට යම් කිසි තැනක මේ සිංහල භාෂාවට වඩා ඔයා ඉංග්‍රීසියෙන් මේක ක්ලයන්ට් යවුවට පස්සේ ඔයා සාමාන්‍ය තැනකට වඩා උඩින් ඉන්නවා කියන එක අර ක්ලයන්ට් පොඩි ඉඟියක් යනවා. මම මේ කතා කරන්නේ එදා වෙලා හම්බ කරගෙන බිස්නස් එකක් කරන ක්ලයන්ට් කෙනෙක්ව අල්ලගන්න එක ගැන නෙමෙයි. යම් කිසි හොඳ මාකට් එකක් තියෙන, යම් කිසි හොඳ තත්ත්වයක් තියෙන බිස්නස් එක යම් තැනකට ගෙනල්ලා තියෙන ක්ලයන්ට් කෙනෙක්ව පිච් කරනවා නම් ඔයාට මේක වැදගත් වෙන තැන ඉඳන් තමයි මම මේ කතා කරන්නේ. ඒ කියන්නේ ටියුෂන් මාස්ටර් කෙනෙක් වෙන්න පුළුවන්, නැත්නම් සාමාන්‍යයෙන් බිස්නස් එකක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි කොහොම වුණත් මේ ඉංග්‍රීසි භාෂාවේ වැදගත්කම දැනුවත්කම තියෙන කෙනෙක් තියෙන බිස්නස් එකක් ගැන පිච් කරනවා නම් තමයි මේක වැදගත් වෙන්නේ කියන එක උඩ ඉඳගෙන තමයි මම මේ කතා කරන්නේ. ඒ වගේ කෙනෙක්ට සිංහලෙන් මැසේජ් එකක් දාලා බිස්නස් එකක් ගන්න හදනට වඩා ඔහු අය කැමති වෙනවා ඔයා ඉංග්‍රීසි වලින් මේ මැසේජ් එක දාලා පළවෙනි මැසේජ් එක නැත්නම් ඊමේල් එක ඊමේල් කවර් ලෙටර් ඒක දාලා ක්ලයන්ට් පිච් කරනවා නම් ඔයා බිස්නස් එකක් හැන්ඩල් කරනවා නම් ඔයාගේ පැත්තෙන් හිතලා බලන්න ඔයත් කැමති වෙනවා සිංහලෙන් නිකන් මම මෙහෙම කියලා කියනට වඩා ඔයාට ඉංග්‍රීසි වලින් කවුරු හරි එන විදිහට එවලා තිබොත් මැසේජ් එකක් ඔයා හිතනවා සමහරවට ඉංග්‍රීසි බැරි කෙනෙක් වුණත් ඔයා හිතනවා මේක නම් සෑහෙන මට්ටමක ඉන්නවා මේ කෙනාට යම්කිසි තත්ත්වයක් තියෙනවා වගේ දෙයක් ඔහුට හැංගෙන්න පුළුවන් ඔහුට හොයයට හැංගෙන්න පුළුවන්. ඉතින් ඒක ඉතාමත් වැදගත් වෙනවා ක්ලයන්ට් කමියුනිකේෂන් වලදී ඔයා ඉංග්‍රීසි භාෂාව භාවිතා කරලා ඔහුව ආමන්ත්‍රණය කරන එක. ඒ වගේම ඔයාගේ පෝර්ට්ෆෝලියෝ එකක් ඔයා අනිවාර්යෙන් ක්ලයන්ට් එක යවනවා. පෝර්ට්ෆෝලියෝ එකක අපි තුමු වෙබ්සයිට් එකක් වෙන්න පුළුවන්. ඒක නැත්තම් ඊබුක් එකක් වෙන්න පුළුවන්. මොකක් හරි Behance වෙන්න පුළුවන්. මොනවා හරි දෙයක්. ඔයා ඒකේ කවදාවත් ඔයාගේ ප්‍රොජෙක්ට් එක සිංහලෙන් දාන්නේ නැහැ. ඔයා අනිවාර්යෙන් ඒකට ඉංග්‍රීසි එක තමයි ඒක ඇඩ් කරලා දාන්නේ. ඉතින් ඔයා එතනදී ඉංග්‍රීසි භාවිතා කරනවා වගේම ඔයාට පුළුවන් වෙන්න ඕන ක්ලයන්ට්ටත් ඒක ඒ විදිහටම දෙන්න. දෙවැනි එක තමයි ඔයා කරන ඩිසයින්ස් වලට ඉංග්‍රීසි වැදගත්ද නැද්ද කියන එක. ඉතින් ඇත්තටම අපි දන්නවා ඔයා බිස්නස් කාඩ් එකක් ඩිසයින් කරනවා වෙන්න පුළුවන්. ඔයා ලීෆ්ලට් එකක් ඩිසයින් කරනවා වෙන්න පුළුවන්. ඔයා ඩිජිටල් මාකටිං හැන්ඩල් කරනවා වෙන්න පුළුවන්. ඔයා ඩිජිටල් මාකටිං නැත්නම් ක්ලයන්ට් කෙනෙක්ගේ ඩිසයින් බිස්නස් එකට පෝස්ට් ඩිසයින් කරනවා වෙන්න පුළුවන්. ඔයා Facebook, Instagram නැත්නම් LinkedIn, Twitter හැන්ඩල් කරනවා වෙන්න පුළුවන්. මේ කොහොම වුණත් ඔයා ඒ වගේ දෙයක් කරනවා නම් ඔයාට අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි භාෂාව දැනුවත්කමක් තියෙන්න ඕන. මොකද කියන්න පුළුවන් වෙනවා, ලියන්න පුළුවන් වෙනවා, සරල දෙයක් තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. මොකද සමහර ලාවට අපි දකින දෙයක් තමයි ඩිසයිනර්ස්ලා මේ සරල ඉංග්‍රීසිවත් භාවිතා කරන්නේ නැතුව ඒ කියන්නේ සමහර ගොඩාක් ලොකු ස්පෙලිංස් මිස්ටේක්ස් එක්ක ක්ලයන්ට් යවනවා. ඉතින් ඇත්තටම ඒකෙන් ඔයාගේ තියෙන ක්වොලිටි එක ටිකක් අඩු වෙනවා. මොකද සමහරවිට ක්ලයන්ට් කියනවා මේක වෙනස් කරන්න. ක්ලයන්ට් එක සමහර මැසේජ් එකක් එවනවා මෙන්න මේක මේ විදිහට මේක කරන්න කියලා ඊමේල් එකක් දාලා එනවා ඉංග්‍රීසි වලින්. ඒතර ඔයා ඒක තේරුම් අරගෙන ඒක කරන්න පුළුවන් හැකියාව ඔයාට තියෙන්න ඕන. ඉතින් එතකොට ඔයාට අනිවාර්යයෙන්ම එතනදී ඉංග්‍රීසි වැදගත් වෙනවා. මොකද ක්ලයන්ට් එක ගනුදෙනු කරනකොට. තුන්වෙනි එක තමයි ඔයාගේ ඉංග්‍රීසි දැනුමේ ලෙවල් එක අනුව ඔයා කොහොමද ක්ලයන්ට්ව බැලන්ස් කරගන්නේ කියන එක. පළවෙනියෙන්ම මේ ඉංග්‍රීසි භාෂාවේ වැදගත්කම ඔයාට අත්‍යවශ්‍ය වෙනවා ක්ලයන්ට් කෙනෙක් පිච් කරනකොට. මම ඒක කලිනුත් කිව්වා.
ඔයා දාන පළවෙනි මැසේජ් එක නැත්නම් ඊමේල් එක හොඳට හිතලා ඉංග්‍රීසි වලින් ඩ්‍රාෆ්ට් කරලා ඉංග්‍රීසි වලින් යවුවට පස්සේ ඒකෙන් වැඩි නැඹුරුතාවයක් තියෙනවා සිංහල වලින් යවුවට වඩා ක්ලයන්ට් ඒක ඔයාට බිස්නස් එක ලබා ගන්න. එතකොට දැන් සමහරලාට ඔහු දානවා ඔයාට මැසේජ් එක දාන්න පුළුවන් මොන හරි ක්ලැරිෆිකේෂන් එකක් තියෙනවා මට කෝල් කරන්න කියලා. නැත්තම් මේ ගැන මම ඔබට කෝල් කරන්නම් කියලා. ඔයාගේ වැඩේ ගැන එයාට ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා නම් ක්ලයන්ට් ඔයාට කෝල් කරනවා. ඒ කෝල් කරන වෙලාවට සමහර වෙලාවට ක්ලයන්ට් වත් එක්ක ඉංග්‍රීසි වලින් කතා කරන්න ගන්න පුළුවන් වෙයි. ඒ වෙලාවට ඔයා බේසික් කමියුනිකේෂන් මෙතඩ්ස් පාවිච්චි කරලා hi good morning හරි good evening හරි මොකක් හරි කියලා එයාව බැලන්ස් කරලා ඊට පස්සේ ඔයා හිමීට ඒ කතාව සිංහලට මාරු කරගන්න ඔයාට තේරෙන භාෂාවට ගේන්න. ඉතින් ඒක ටැක්ටික් එකක් විදිහට පාවිච්චි කරන්න. මොකද ඔයාට ඉංග්‍රීසි භාෂාවේ කතා කරන එක අමාරු වෙනවා නම් නැත්නම් ඔයාට ලියන කියන එක අමාරු නම් ඔයා පළවෙනි තැන කලෙන්ට දෙන්න ඉම්ප්‍රෙෂන් එක ඉංග්‍රීසි වලින් දීලා ක්ලයන්ට් ආපහුවට කතා කරනකොට ඔයා ඒක හිමීට ගන්නට බැලන්ස් කරගන්න සිංහලට තමන් දන්න භාෂාවට පරිලාගෙන. හතරවෙනි එකෙන් කතා කරන්නේ ඔයාට භාවිත කරන්න පුළුවන් ටූල්ස් මොනවද කියලා මේ ඉංග්‍රීසි ප්‍රශ්න විසඳ ගන්න. ඉතින් සරලම දෙයක් තමයි මේ AI භාවිත කරන එක. ChatGPT. ඔයාට පුළුවන් ඔයාගේ කීවර්ඩ්ස් ටික දීලා ඔයාගේ විස්තර ටික කීවර්ඩ්ස් ටිකක් විදිහට දීලා ඔයාට දෙන්න පුළුවන් මට කවර් ලෙටර් එකක් ගහලා දෙන්න. මට මැසේජ් එකක් හදලා දෙන්න. ක්ලයන්ට් පිච් කරන්න පුළුවන් ක්ලයන්ට් කෙනෙක්ව අල්ල ගන්න පුළුවන් විදිහට මැසේජ් එකක් හදලා දෙන්න. ඔයාට පුළුවන් ChatGPT එකට ඔයාගේ දන්න භාෂාවෙන් දන්න ඉංග්‍රීසි වලින් දාන්න. එතකොට ඔයාට ලස්සන ඩ්‍රාෆ්ට් කරපු මැසේජ් එකක් ChatGPT එකෙන් ගන්න පුළුවන්. ඔයාට පුළුවන් ඒ මැසේජ් එක ඒ විදිහටම ඩ්‍රාෆ්ට් කරලා ක්ලයන්ට් දාන්න. සමහරවිට අපි හිතමු ක්ලයන්ට් ආයෙත් රිප්ලයි මැසේජ් එකක් කියවනවා. මොකක් හරි දෙයක් අහලා. ඒතකොට ඔයාට පුළුවන් ඒක රිප්ලයි කරන එක ඔයාට දන්නේ නැත්නම් ඔයාට ඒක කරගන්න අමාරු නම් ඔයාට ඒකත් පුළුවන් අර මැසේජ් එක ඒ විදිහටම කොපි කරලා ChatGPT එකට දාලා ඒක රිප්ලයි මැසේජ් එක කොයි වගේද වෙන්න ඕන කියන එක අඳුරගෙන ඒ මැසේජ් එක අරගෙන ආයි ක්ලයන්ට් දාන්න. ඒ වගේ ඔයාට ChatGPT හරහා මේ කමියුනිකේෂන් එක බිල්ඩ් කරගන්න පුළුවන්. කොහොම හරි ඔයා කරන්න ඕන ප්‍රධානම දේ තමයි ක්ලයන්ට් පිච් කරනවා නම් පළවෙනි පාර ඉංග්‍රීසි භාවිතා කරන්න. මම කොයි වෙලාවකවත් සිංහල භාෂාව පහත් කරලා ඔයාට ඉංග්‍රීසි භාෂාව තමයි අනිවාර්යෙන් තියෙන්න ඕන කියන එක නෙමෙයි මෙතනින් අදහස් කරන්නේ. ඔයා ප්‍රොෆෙෂනල් ඩිසයිනර් කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාට ඉංග්‍රීසි කොච්චර වැදගත් වෙනවද කියන එක තමයි මම මේ විදිහට සරලව කතා කරේ. මොකද අපිට ඉංග්‍රීසි බැරි වුණා කියලා අපිට ඉංග්‍රීසි කතා කරන්න, කියවන්න, තේරුම් ගන්න බැරි වුණා කියලා දැන් ප්‍රශ්නයක් නැහැ. ඒක විසඳ ගන්න ඕන තරම් AI tools තියෙනවා. ඔයාට AI tools භාවිතා කරලා සම්පූර්ණ client communication chat එක build කරගන්න පුළුවන්. ඔයාට එයාට දෙන්න ඕන මැසේජ් එක රිප්ලයි එක හැමදේම ඔයාට ChatGPT හරහා නැත්නම් AI tools හරහා දැන් මේනට ගන්න පුළුවන් හැකියාව ලැබිලා තියෙනවා. එහෙම තියෙද්දි ඇයි අපි තවදුරටත් සිංහල ෆිල්ම් මේ විදිහට ක්ලයන්ට් කෙනෙක් අල්ලන්න බලන්නේ? අපිත් බලන්න ඕන අනිත් අය වගේම ඉංග්‍රීසි වලින් කොහොම හරි ක්ලයන්ට් කෙනෙක් පිච් කරගන්න. ඒක Tamanට ප්ලස් පොයින්ට් එකක්. Taman ඩිසයිනර් කෙනෙක් කියලා උඩට ගන්න Tamanට තියෙන හොඳ තත්ත්වයක්. මොකද මගේ එක්ස්පීරියන්ස් එකෙන් තමයි මම මේ කතා කරන්නේ. මම ලංකාවේ ක්ලයන්ට්ස්ත් එක්ක වැඩ කරනකොට මට ඉංග්‍රීසි ඉගෙන ගන්න කාලේ ඉඳන්ම මම කොහොම හරි try කරේ ඉංග්‍රීසි වලින් ක්ලයන්ට්ව පිච් කරන්න. බැරියෙන් හරි අමාරුවෙන් හරි ඉංග්‍රීසි වලින් කර ගහ ගන්න. මට ඒ කාලේ ChatGPT තිබ්බේ නැහැ. මම Google Unicode පාවිච්චි කළා, Google Translate පාවිච්චි කළා. ඔය වගේ දේවල් වලින් තමයි ඉංග්‍රීසි හසුරවගෙන යම්කිසි මගේ දැනුම භාවිතාලා මම කොහොම හරි ඉංග්‍රීසි වලින් ක්ලයන්ට්ලත් එක්ක ගනුදෙනු කරේ. හැබැයි ඒකෙන් කිසිම වෙලාවක මට පාඩුවක් වුණේ නැහැ. මම කොහොම හරි බැලුවේ ඉංග්‍රීසි ඔබලා ක්ලයන්ට්ව අල්ලගෙන ඊට පස්සේ ඒක මගේ විදිහට හරවගෙන මම ඒක සිංහලෙන් ක්ලයන්ට් එක ගනුදෙනු කරන්න තැනට මගේ පරිවර්තන කරගත්තා. ඉතින් ඒකේ තියෙන බෙනිෆිට් එක අනුව තමයි මම ඕගලන්ටත් මේක අරන් ආවේ ඉංග්‍රීසි වැදගත් වෙනවා කියන එකට ක්ලයන්ට් කෙනෙක්ව පිච් කරන්න. ඔයාලට පුළුවන් සාන් ඩිසයින් WhatsApp group එකත් එක්ක යුතුනේ පල්ලෙහා link එක දාලා තියෙනවා. ඔයාලට පුළුවන් මොන හරි ඩිසයින් ගැටලු තියෙනවා නම් ඒක ඉදිරිපත් කරන්න. මට පුළුවන් විදියට මම ඒකෙදි ඔයගලන්ට උදව් කරන්න ලෑස්තිලා ඉන්නවා. ඒ වගේම ඔයාලා දැනටමත් මේ ඉංග්‍රීසි භාවිතාවත් එක්කම ඔයාලට කොහොමද ඩිසයිනර් කෙනෙක් වෙන්න ඕනේ කියන එක, 2025 ඩිසයිනර් කෙනෙක් වෙනවා නම් තවත් මොනවද අනුගමනය කරන්න ඕනේ කියන එක දැනගන්න මේ දාලා තියෙන වීඩියෝ එක බලන්න. ඔයාලට එතකොට පුළුවන් ඔයාලට ප්‍රොෆෙෂනල් ඩිසයිනර් කෙනෙක් වෙනවා නම් ඔයා ඉංග්‍රීසිත් එක්ක තව මොනවද දැනගන්න ඕන කියන එක ඒ වීඩියෝ එක හරහා. අපි ආම්මෙම තවත් අලුත් වීඩියෝකින් ඔබට සුබ දවසක්.